වචනයකට අපි අවධානය යොමු කරලා ඉස්සෙල්ලා අපි මොහොතක් අපේ ඇස් දෙක වහගමු. මොහොතක් අපේ ඇස් දෙක වහගන්න. මතක් කරලා බලන්න. දෙවියන් වහන්සේ අපට දුන්නා වූ පොරොන්දු උන්වහන්සේ කොයිතරම් අනර්ග ලෙස ඉෂ්ට කරා. උන්වහන්සේ කොච්චර යහපත් දේ ඔබගේ ජීවිතේ කරට දෙනවා. විශ්වාසවන්ත වූ දෙවිඳු. අද උදෑසන අපේ ජීවිතයේ තුල තවදුරටත් උසස්ම දේ කරන්න. උන්වහන්සේ සලසම් කරලා තියෙනවා. දෙවනසක සලස්ම වෙනස් වෙලා නැහැ. ඔබට අවුරුදු 10ක්ම වැරදිලා ඇති. නැත්නම් ඔබට අවුරුදු 20ක්ම වැරදිලා ඇති. නැත්නම් ඔබට අවුරුද්දක්ම වැරදිලා ඇති. ඔබට මාස 6ක්ම වැරදිලා ඇති. නැත්නම් ඔබ දන්න කාලේ ඉඳලම ඔබට වැරදිලා ඇති. හැබැයි දෙවියන් වහන්සේට පුළුවන් එක ක්ෂණයකින් ඒ සියල්ල හොද පැත්තට හරවන්න. හalleluya. උන්වහන්සේට පුළුවන් ඒ සියල්ල එක ක්ෂණයකින් එක මොහොතකින් යහපත් පැත්තට හරවලා ආශිර්වාදයේ දොරවල් ඔබට විවෘත කරන්න. උන්වහන්සේ ක්‍රියා කරන්න යනවා. සැම්සන් වරදගත්තා. නමුත් ඔහු එක යාඥාවක් කරා ස්වාමිනී අනේ ස්වාමිනී මේ වතා අත ඔබගේ කරුණාව දෙන්න. එනසෝගේ හඬ ඇසුවා. එනසෝගේ හඬ ඇසුවා. එනසෝට උත්තර දුන්නා. ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය දුක වේදනාව කඳුල ගාවිනාව මැද්දේ ස්වාමින් වහන්සේ ඔබගේ ජීවිතයට උසස්ම දේ කරන්න. අපි දැස් වසාගෙන කියමු ස්වාමී. ඔබට ස්තුතියි. ඔබට ප්‍රශංසා වේවා. ඔබගේ ජීවිතේ කලාව සියල්ල ගැන. සෝය අද දවසේ මෙතනින් එහාට අපේ වහන්සේ උසස්ම දේ, උතුම්ම දේ කරන්න යනවා. බයිබලයේ කියනවා උන්වහන්සේ උතුම් දේ හේතු ගන්න පුළුවන් හදවතක් අපිට දෙනවා. උසස් දේ අපවත් කරගන්න පුළුවන් වාතාවරණය උන්වහන්සේ නිදහස් කරන්න යනවා. හalleluya. ස්වාමීනි අපි වහන්සේගේ පාමුල සිට ඔබගේ මහත් කරුණාව ගැන අපි ඔබට ප්‍රශංසා කරනවා. අපේ කිසි වටිනාකමක් හොදකමක් නෙමෙයි නමුත් වහන්සේගේ යහපත්කම. එදැසින් අපි ප්‍රකාශ කරනවා අපි ඒක අත්පත් කරගන්න. ස්වාමීනි ඔබ වහන්සේගේ ශුද්ධාත්මයෙන් අපිට මඟ පෙන්වන්න. ඔබගේ දරුවන් ඔබ වහන්සේ ආලේප කරන්න. ඔබ වහන්සේගේ ස්වාමීනි ආශිර්වාදය අද උදෑසන අප මැද නිදහස් කරන්න. ස්වාමීනි ඔබ යම් දෙයකට අපව කැදෙව්වට ඒ දිනුම් පල කරා දුවන්න. පසුපසින් තියෙන දේ අමතක කරන්න. ඔබගේ කරුණාව දෙන්න. ස්වාමීනි ඉදිරිය දිශම බලාගෙන ඇදහිල්ලෙන් ගමන් කරන්න ස්වාමීනි මඟ පෙන්වන්න. අපි සියලු දෙනා වහන්සේට බාර වෙනවා. සුදාර්ථනා සබුමත් ක්‍රියා කළා. සියලු බාධා දුරු කළා. ඔබ ආශිර්වාද කළා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. සමහර අයට යේසුස් වහන්සේව පිළිගත්තම ගොඩාක් දේවල් හිමි වුණා. හුඟක් අය සමහර අයට හුඟක් අය. හැබැයි පෞතුමා කියනවා යේසුස් වහන්සේව පිළිගත්තු නිසා හුඟක් දේවල් නැති වුණා. අහිමි වුණා. ඔකිනවා උන්වහන්සේව දැනගැනීමේ උතුම්කම නිසා බොහෝ දේ මට නැති වී ගියා. හැබැයි මම ඒව පස්සේ දුවන්නේ නැහැ. ඊට වඩා මට වටිනවා මගේ ස්වාමින් වහන්සේව දැනගැනීම. ඒ නිසා මට නැතුව ගිය දේවල් මම සලකනවා මොනවා හැටියට? කුණු යයිසා. කුණු කියලා සලකනවා. නැති වෙච්ච දේවල් කුණු. හැබැයි දෙවියන් වහන්සේ දෙන්න යන ආශිර්වාදය උන්වහන්සේ උතුම් කැඳවීමේ දිනුම් පල කරා දුවන පිණිස පසුපසින් තියෙන දේවල් මම අමතක කරපා කියලා හො කියනවා. හalleluya. අදහිල තීරණයක් ගන්න උන්වහන්සේට ආශිර්වාද කරනවා. ඔබ කැඳවුව දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. පොරොන්දු දුන්න දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. යසායා පොතේ 48 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කියනවා යායුතු මාර්ගය අපිව ගෙනියන්නේ. ප්‍රයෝජන ලබා ගැනීමට අපි උගන්වන්නේ ස්වාමීන් වහන්සේ. යසායා 48:12 වෙනි පාඩය. එම්බා යාකෝබ් මා විසින් කැඳවාගත් තනත්තා වූ ඊශ්වරය මට හුම්කම් දියා. දෙවියන් වහන්සේ කතා කරන්නේම මං කැඳවපු තනත්තා වූ ඊශ්වරය. දැන් සාදුකට කතා කරන්නේ දුර්වලයෙක් හැටියට නෙවෙයි. කඩාවැටිච්ච කෙනෙක් දිහා බලන විදිහට නෙවෙයි. ඔබව කැඳවාගත්තු දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ඒ කැඳවා ගැනීමේ උතුම් කම ඇතුව ඔබට කතා කරනවා. හalleluya. මා විසින් කැඳවාගත් එම්බා යාකෝබ් මා විසින් කැඳවාගත් තැනැත්තා වූ ඊශ්වරය. යාකෝබ් කියන්නේ ඊශ්වරය කියන්නේ එකම එක්කෙනා. යාකෝබ් කියන නමට දෙවියන් වහන්සේ කිව්වා ඊශ්වරය. අලුත් නමක් ඔහුට දුන්නා. අලුත් ආරම්භයක් දුන්නා. අලුත් තීරණයක් ගන්න ඔහුට තිබුණා. අලුත් කැපවීමක් ඔහුට කරන්න තිබුණා. දෙවියන් වහන්සේ මෙතන ඔහු හැරුණා. වෙනස් කියනවා මා විසින් කැඳවාගත් තැනැත්තා වූ ඊශ්වරය. අපි ඇදහිල්ලෙන් ඊශ්වරය. දෙවියන් වහන්සේ ඒ ඊශ්වරයේ ආශිර්වාදය අපිට දීලා තිබෙනවා. ඒ නිසා උදෑසන ඔබ ඇදහිල්ලෙන් ඊශ්වරය
වංශයට නැත්නම් ඊශ්‍රායල් ඒ තෝරා ගැනීමේ දරුවෙකුට හිමිකම් කියනවා. හලෙලූයා. සබාවේ බයිගාපති කියනවා මට හුක්කම් තියන්න. මෙතන තමයි ප්‍රශ්න තියෙන්නේ. ගොඩක් අය දෙවියන් වහන්සේට හුක්කම් දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලෝ මිනිස්සුන්ගේ හඬවල් වලට හුක්කම් දෙනවා. ඒ වෙනුවට ඒගොල්ලන් ලෝකේ ක්‍රම තෝරගන්න. දෙවියන් වහන්සේගේ හඬට හුක්කම් දෙන කෙනා ආශිර්වාද කරනවා. මම සදාකල් සිටින්නා වූ තනන් වහන්සේ මම පළවෙනි ආය අන්තිමයාත් මමයි. උනාසෙ කියන මම පළවෙනිය මම අන්තිමයා. ග්‍රීක භාෂාවේ පළවෙනි අකුර අල්ෆා අන්තිම අකුර ඔමේගා. උනාසෙ එළිදරව් පොතේ මේක කියනවා මම පළවෙනිය මම අන්තිමයා මම අල්ෆා සහ ඔමේගා. ඔබේ ජීවිතේ පටන් ගන්නවා අන්තිමයාත් උන්වහන්සේ. හalleluya. හalleluya. ඒ වගේම ලෝකේ සියල්ලේ පටන් ගන්න උන්වහන්සේ. සියල්ලේ අන්තිමයත් උන්වහන්සේ. ඒ සර්ව බලධාරී තනන් වහන්සේගේ දරුවා. හරි. ඒ නිසා දෙවියන් වහන්සේට දීලා තියෙන වටිනාකම. මම ඊයේ එක දෙයක් ළඟට යාඥා කරා. එයා අවුරුදු ගණනාවක් යම් සභාවකට සම්බන්ධයි. නමුත් විතරම එයාගේ ජීවිතේ ඒ යක්ෂය අහු වෙලා. එයාගේ රැකියාව කරන ස්ථානෙත් එයාට මේ අන්ධකාර බලවේගය බාධා කරනවා. දීර්ඝ කාලයක්. ඒ කියන්නේ උපතේ ඉඳලා මෙයා කිතුණු පසුබිම කාලය. නමුත් ජයග්‍රහණය අපවත් කරගෙන. ඉතින් අයට මේ ඔක්කාරට වැඩපොලේදී තියෙනවා. අය මේකට ප්‍රතිකාරණයක් කියනවා. අය වැඩපොලේ කෙනෙකුට කිව්වා. මට මේ ප්‍රශ්නයක් තියෙනවා මට මේක උපකාර කරන්න. අය දෙවියන්වහන්සේගේ පාමුලට ගිහිල්ලා උන්වහන්සේගේ විශ්වාස කරලා යාඥා කරනවා වඩා අර වැඩපොලේ කෙනාට කතා කරපුවම යන්නවා ඔය සීදුවේ ඉන්නවා කියන්නේ හරි. එයා ගෙදරට ඇවිල්ලා ඕක නිදහස් කරලා දෙන්න. ඉතින් අය මේ කෙනාට කතා කරා. මේ කෙනා ඇවිල්ලා මේ තරුණ සහෝදරියට හරි ඔහු දැන් ඒ පුද්ගලයා හැමතැනම යනවා අපි දන්නවා. කුරුසියක් අරගෙන යනවා. කුරුසියක් අරගෙන යනවා එයා මොනවා හරි රූපයක් අරගෙන ඇවිල්ලා වතු වලට දාලා ගෙවල් වලට දාලා එතන තිබුණා කියලා අරගන්න. හරි. එතන මේව රූපයක් පස්සේ තිබුණා කියලා අරගන්න. ඔහු තමයි ඒක ගෙනල්ලා දාන්නේ. ඉතින් සහෝදරේ කියනවා කෙනෙක් මට කිව්වා බ්‍රදර් කෙනෙක් ඉන්නවා. ඉතින් ආයෙ මොනවද කරන්නේ බ්‍රදර්ට කතා කරලා. අය හිතුවා ලෝගුවක් අරගත්තු නැත්නම් දැන් වැඩක් පිළිලෙයි. නමුත් මිනිස්සෙක් ආවා ටී-ෂර්ට් එකක් ගහගෙන කංගල් කරාබු දාගෙන කුරුසියක් අරගෙන. ඒක මෙතනින් පස්සේ තමයි මේක වැඩි වුනේ. ඔබ තෝරා ගැනීම සමහර වෙලාවට අපි කවුරු කිව්වත් කියන කෙනා කවුරුවත් කමන්නේ අපේ ප්‍රශ්නෙට විසඳුවන්න නොයෙකුත් දේවල් කරනවා. දැන් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. බයිබලයේ කියනවා උන්වහන්සේ යායුතු මාර්ගය අපිව ගෙනියනවා. මේ කර්ම ගෑනම එතන ඉඳලා තවත් වැටුණා. ඒ මනුස්සයා රුපියල් 30000 කිල්ලෝ 10000 අරගෙන ගියා. හැබැයි ඔහු කිව්වා මේ රූපයක් වාගේ පිටිපස්ස පැත්තේ තිබුණා. එතන හාරලා යා ඒ ගෙදර පිටිපස්සේ ඒක හාරලා ඒ වලකින් අරගත්තා කියලා. නමුත් ඔහු තමයි ඒක දැම්මේ. ඔහු හැමතැනම ඒක කරනවා. දැන් ගොඩක් තැන්වල ඒක අහු වෙලා තියෙනවා. සමහර වෙලාවට මිනිස්සු මේ වගේ නොයෙකුත් අන්ධකාරයේ යක්ෂයන්ගේ දේවල් වලට අහු වෙනවා. ජීවමාන දෙවියන් වහන්සේගේ හස්තය අල්ලගන්න. එතන කියනවා දෙවියන් වහන්සේ ඔබව කැදෙන්න. මා විසින් කැදවගත්තු තනත්තා. ජීවමාන දෙවියන් වහන්සේ ඔබව කැදවලා තියෙන්නේ. බය වෙන්න එපා. ඉස්සර යක්ෂයාට ඔබ බයයි දැන් යක්ෂයා ඔබට බයයි. ආමෙන්. හalleluya. ඉස්සර ඔබ යක්ෂයාට බයයි. යක්ෂයාගේ දේවල් වලට බයයි. අහනූලක් දැක්කත් සමහරු බයයි. තේරෙනවද? අදහිලට අවිල්ලක් සමහර අය ඒ වගේ. අහනූලක් දැක්කොත් මොකක් හරි පොඩි සලකුණක් දැක්කොත් කාසියක් දැක්කොත් තේරෙනවද? අබ ටිකක් දැක්කොත් බයයි. දෙවියන් වහන්සේ අපිව කැඳවලා තිබෙනවා. සාතන්ගේ බලකොට දිගලා ජයග්‍රහණය ලබන්න. හalleluya. හalleluya. අතිශයින් ජයගෙන දෙවියන් වහන්සේ බලන්න. 13 වෙනි පදේ කියනවා. එසේ මගේ හස්තය පොළව පිහිටුවේ. මගේ දකුණතද අහස අකුරා තබුවේ. මම ඒවට අඬගසන විට ඒවා එක්ව නැගිට සිටිනෝය. නුඹලා සියල්ලෝ එක්වි අසපලා ඕන් අතරින් මේ දේ දැන්වේ කවුද? ස්වාමීන් වහන්සේ උඩ ප්‍රේම කළසේ. මම ඔහු උන්වහන්සේගේ කැමැත්ත බබිලෝනිය කියලා ඉෂ්ට කරනවා ඇත. ඔහුගේ හස්තයේ කල්දිවරුන් පිටට පැමිණෙන්නේ. දෙවියන් වහන්සේ යාකෝබ්ව කැදෙව්වා බබිලෝනියට විරුද්ධව. කල්දිවරුන්ට විරුද්ධව. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වුණා යාකෝබ් ඊශ්‍රායල්
බබිලෝනිය නැත්නම් අන්ධකාරය පහ කරා. බබිලෝනිය වෙනුවට දෙවියන් වහන්සේගේ මහිමය එතන නිදහස් කරා. ඔබව දෙවියන් වහන්සේ කැඳවලා තියෙනවා අන්ධකාරයට විරුද්ධව සිටින. දෙවියන් වහන්සේ ඔබව තෝරගත්තා කියලා කියනවා 48 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ දාන පුදාවල 48 යසය 48 10 බලව මම නුඹ පවිත්‍ර කළෙමි. නුඹ රිදීමෙන් නොවේ. පීඩා නැමැති උදුනේදී නුඹ තෝරාගන්නේ. right? දෙවනාසි කියන මම නුඹ තෝරාගත්තේ කොහෙද? පීඩා නැමැති උදුනේ. ප්‍රශ්න මැද්දේ කරදර මැද්දේ දෙවියන් වහන්සේ වෙත ඇවිල්ලා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබපු අපි උන්වහන්සේගේ නාමයේ ಈ අන්ධකාරයේ බලකොට බිනින්න දෙවනාසි අපව තෝරගත්තා. හalleluya. හalleluya. ස්වාමීන් වහන්සේගේ යහපත් හස්තය උන්වහන්සේට සමග තබා දෙන්න. ඊයේ මඩාරන් කියෝ ඉන්දියාවෙන් ආව එක සහෝදරිය. අය අවුරුදු ගණන අවුරුදු 5 ඇගේ මුළු ශරීරයේම කුෂ්ඨය නැත්නම් ගෙඩි ඇති වෙලා දඩ වගේ තුවාල ඇති වෙලා හරව ගලන අය කිව්වා අවුරුදු 5 ඇයි ඉන්දියානු ජාතික කෙනෙක්. ඉන් පාසස් වල සහ නායකයන්ට කතා කරලා ආවා. ඒ කිව්වා අවුරුදු 5 ඇය පීඩාවින්දා මේ රෝගේ නිසා. අවුරුදු 5 වෛද්‍යවරු ගණනාවක් ගාවට ඇවිල්ලා. අය ඉන්දියාවට සිංගප්පූරුවට ගියා. නිදහස් වෙන්න. නමුත් ඇයට නිදහස් ලැබුණේ නැහැ. හැබැයි එක දවසක ඇය තීරණය ගත්තා. කුරුසියේ බලය. ඒක ගැන කතා කරන්න සහ දැන් එයා දේශනා කරන කෙනෙක්. සමහර වෙලාවට මිනිස්සු කිව්වලු ඇයට "ඔයා දේශනා කරයි වාට සුවේ නැහැ." සමහර මිනිස්සු වෙනුත් අහලා "ඔයා පල්ලි යනවා. ඇයි වාට සහනේ නැහැ? ඔයා මෙච්චර යාඥා කරනවා ඇයි වාට උත්තර නැහැ? ඔයා මෙච්චර මේ දෙවියන් වහන්සේ කියලා කියනවා. ඇයි ඔයා නිදහස් වෙන්නේ නැහැ? ඔයාට විසඳුමක් නැහැ. බලන්න අපි හොඳට ඉන්නවා." සමහර මේ අපේ අධිග්‍රන්ථ සහෝදර සහෝදරියන් මට කතා කරලා කියලා අපේ නෑදෑයෝ මට කියනවා "පාස අපිට සල්ලි නැහැ. ඒගොල්ලන්ට සල්ලි තියෙනවා අපි හොඳින් ඉන්නවා. ඕගොල්ලෝ දුක් විඳිනවා. ඕගොල්ලෝ පල්ලි යනවා. ඒගොල්ලන්ට මුකුත් නැහැ." මිනිස්සු එහෙම කියයි. හැබැයි ඔබ එතනින් ජය ගන්න නම් ඔබ ඇදහිල්ලේ ප්‍රකාශනය. මෙතන කියනවා දෙවියන් වහන්සේ ඔබව කැඳවා ගත්තා. බබිලෝනියේ කල්ලිවරුන්ගේ බලයෙන්. ආමෙන්. හැබැයි අපි සමහර වෙලාවට තවම ඒ දෙවියන් වහන්සේගේ දිව්‍යමය ආශිර්වාදය අත්පත් කරගෙන නැහැ. උන්වහන්සේ කියනවා මම නුඹ පීඩා නැමැති උදුනේදී තෝරගත්තා. යේසුස් වහන්සේගේ නාමයේ බලය ප්‍රකාශ කරන්න දෙවියන් වහන්සේගේ වචනේ සත්‍යතාවය අල්ලගන්න. හොඳද? ඇදහිල්ලෙන් හිට ගන්න. තමන් තුල සිටින ශුද්ධාත්මයන් වහන්සේගේ බලවත්කම ප්‍රකාශ වන පිණිස අලුත් සිතක් ඇති කර ගන්න. මෙතන කියනවා ඊගාව පදේ යසායා පොතේ 48 වෙනි පරිච්ඡේදය. උන්වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ උට ප්‍රේම කළා. උන්වහන්සේ ඔහුට ප්‍රේම කළා. ඔහු උන්වහන්සේගේ කැමැත්ත බබිලෝනිය කෙරෙහි ඉෂ්ට කරනවා ඇත. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කළා. අපි ඒකට ස්තුතියි කියලා කියමුද? හalleluya. දෙවියන් වහන්සේ මට ප්‍රේම කළේ නැත්නම් මම විනාශ වෙනවා. නේ? දැනවස ඔබට ප්‍රේම කළේ නැත්නම් ඔබ විනාශ වෙනවා. දැනවස ඔබට ප්‍රේම කළා. ඇයි උන්වහන්සේ ඔබට ප්‍රේම කළේ? බබිලෝනිය කෙරෙහි බලය ඇතුව ක්‍රියා කරනවා. බබිලෝනියට විරුද්ධව සිටින අන්ධකාරය කල්දිවරුන්ට යක්ෂයාගේ දේට දෙවියන් වහන්සේ අකමැති දේට විරුද්ධ වෙලා යේසුස් වහන්සේගේ නාමය පතල කරා. පාවුතුමාව යේසුස් වහන්සේ තෝරගත්තම ඔහු කියනවා ඔහු වැඩි කල් ඇර හිටියේ නැහැ. උන්වහන්සේට කතා කරපුවම ඔහු කියනවා ප්‍රමාද. සමහර අය ප්‍රමාද වෙනවා. සමහර අය හැමදාම කල්පනා කරනවා වෙනවාස බලවත් මගේ ජීවිතේ කරන්නේ. දැනස මාව කොයි විදිහටද පාවිච්චි කරන්නේ. සභාව මාව ගණන් ගන්නෑ. අනිත් අය මාව ගණන් ගන්නෑ. හරි. පාවුතුමාට සභාවක් තිබුණේ නැහැ. එයාව ගණන් ගන්න කෙනෙක් හිටියේ නැහැ. සභාවේ නායකයව ගණන් ගත්තෙත් නැහැ. හරි. කවුරුත් කැමති උනේ නැහැ එයාට යාඥා කරන්න. දෙවියන් වහන්සේටම සිද්ධ වුණා කෙනෙක්ව යවන්න එයාට යාඥා කරන්න. එයාත් ගියේ බොහොම අකමැත්ත. ඊට පස්සේ සභාවේ නායකයෙක් වෙතට ආවම එයාට පීඩා එන්න පටන් ගත්තා පාවුල. සභාවේ නායකයාව ගෙදර යවුවා. එයා නැවත එයාගේ ගමට ගියා. මේ බයිබලයේ තියෙන පාවුල්තුමා නැවත එයාගේ තාර්සස් කියන නගරයට ගියා. එයා හිටියේ යෙරුසලම. නමුත් යෙරුසලමේ සභාව තුලින් යෙරුසලමේ යුදෙව්වා තුලින් එයාට ප්‍රශ්න. ඒ නිසා මොනවද උනේ? පාවුල්තුමාව නැවත යවුවා
ඔහුට යන්න සිද්ධ වුණා. සභාවේ නායකයෝ කතා කරලා සහෝදරයා ඔයා මෙතන ඉන්න එක ඔයාගේ ජීවිතේට අනුතුරක්. අනිත් අයට ප්‍රශ්නයක්. ඒ නිසා ඔයාගේ ගමට යන්න. ඇගේ යනවද යාගේ ගමට ගියා. තාර්සස් වල. කවුරුත් යාව ගණන් ගන්න කෙනෙක් නෑ. හැබැයි දෙවියන් වහන්සේක මිනිස්සුගේ හදවතට කතා. යා තීරණය කරා යෙරුසලම ඉඳලා තාර්සස් කියන්නේ තුර්කිය පැත්ත. right? තුර්කියට කිට්ටුනා කරලා. යෙරුසලම ඉඳලා රටවල් කීපයක් දැන් පාතාවරණය ගත්තා දීර්ඝ ගමන. පාවුල් හොයාගෙන ගියා. කවුද? දන්නවා. කවුද දන්නේ පාවුල් කවුද හොයාගෙන ගිහලා නැවත ගෙනා? කවුද තුර්කි? හරි. බාර්නබස් තමයි ගෙනා. right. බාර්නබස් ගිහිල්ලා පාවුල් නැවත ඔහු හින්දිස්ථානයේ කැදවගෙන ඇවිල්ලා සභාවට ඔහු හඳුන්වලා දුන්නා. බාර්නබස් කියන නමේ තේරුම අනුශාසනාවේ පුත්‍රයා. ඔහු වැටිච්ච අය හොයාගෙන ගියා. තේරුණා? ඔහු දුර්වලයන් දාවට ගියා. අපි සමානවට කැමති නෑ වැටිච්ච අය හොයාගෙන යන්න. සමානවට අපි කැමති නෑ මඩ හැරිලා ගියා අය හොයාගෙන යන්න. නමුත් බාර්නබස් ගියා. බොහෝ දුර ගෙවාගෙන ගියා. ගිහිල්ලා පාවුල්ව අල්ලගත්තා. නැවත අරගෙන ආවා. දෙවියන් වහන්සේ පාවුල් තුලින් කරන්න පටන් ගත්ත වැඩේ ඔහු පටන් ගත්තා. ඔහු පතනදී සමහරවිට අපි කලකිරිලා වැටිලා මං ගැන කවුරුත් බැලුවේ නැහැ, මට කවුරුත් කතා කරේ නැහැ, කවුරුත් මට කෝල් කරේ නැහැ, කවුරුත් මට යාඥා කරේ නැහැ. මම ලෙඩ වෙලා ඉන්න වෙලාවේ මම ස්පිරිතාලේ ඉන්න වෙලාවේ කවුරුත් ආවනේ අපිට ඕන තරම් දේවල් කියනවා කියන්නේ. ඕවා කී හිටියොත් ඔබේ ඉලක්කයට ඔබට යන්න බැහැ. කවුරු ආවත් නේද කමක් නැහැ. හරි. දෙවියන් වහන්සේගේ කරුණාව. ඒ බලවත් හස්තය අපි සමරන. උන්වහන්සේ ආශිර්වාද කරනවා. බාර්නබස් ගිහිල්ලා පාවුල් අරගෙන ආවා. මුල් සභාවේ නායකයෝ අනිත් අය ගියේ නෑ හොයාගෙන. පේතෘස් ගියෙත් නෑ. ඒ වෙනකොට යාකොබ් මැරිලා හිටියේ. යාකොබ්ගේ බෙල්ල කපලා තිබුණා. right? ස්ටේෆන් මැරිලා හිටියේ. සමහර අය මැරිලා. නමුත් සමහර නායකයෝ හිටියා. ඒ ශාස්ත්‍ර ප්‍රධාන ගෝලියෝ ගොඩක් හිටියා. කවුරුත් ගියේ නෑ පාවුල් හොයාගෙන. හැබැයි මේ දෙවියන් වහන්සේගේ සලස්පතින මිනිස්සයා හොයාගෙන බාර්නබස් ගියා. පස්සේ සමහරවිට පොඩි මතකයකට මැද වුණා බාර්නබස් පාවුල් අර යොහාන් මාර්ක් නිසා. හැබැයි ඔවුන්ගේ ඒ හදවත දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් පාවුල් ඉහළ පළාත් වලින් සුභාරංචිය කියාගෙන යනකොට බාර්නබස් පල්ලෙහා පළාත් වලින් සුභාරංචිය කියාගෙන ගියා. දේව රාජ්‍ය ගොඩනගන්න, ජේසුස් යන නාමය පතල කරන්න ඔවුන්ට තිබුණු හදවත අද අපෙන් ගොඩක් දුරස් වෙලා ඊගාවට අපි තව පදයක් කියවන්න 17 වෙනි පදේ නුඹේ මිදුම් කාර්යාද ඊශ්වරගේ සුද්ධ තනන් වහන්සේද වල ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක ප්‍රයෝජන ලබා ගැනීමට නුඹට උගන්වන්නේ අපි නැවතත් කියමු ප්‍රයෝජන ලබා ගැනීමට නුඹට උගන්වන්නේ ඔබ යා යුතු මාර්ගයේ නුඹ ගෙන යන්නේ නුඹේ දේව ස්වාමීන් වහන්සේ වන මමය අනේ නුඹ මගේ ආඥාවලට අහුම්කම් දුන්නා නම් නුඹේ සමාදානයේ ගංගාවක් වෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රළ වෙන්ද වන්නේ නුඹේ වංශය ධූලි වෙන්ද වැලි වෙන්ද නුඹේ පැවත එන්නන් එහි වැලි කැට වෙන්ද වන්නෝය ඔහුගේ නම මාර්ගයේ සිත දමන ලබන්නේවත් නැති කරන ලවන්නේවත් නැත දෙවියන් වහන්සේ යම් විශේෂ දෙයක් කරන්න යා අද උදෑසන ඔබගේ ජීවිතේ විශ්වාස කරන්න ඔබ වැටිලා කලකිරිලා යාඥා කරන්නේ නැතුව අදහිර වෙලා එපා වෙලා ඔක්කොම දමල ගහලා ඉන්න කෙනෙකුට මේක වෙන්න යන්නේ නැහැ. හැබැයි ඕනෑම වාතාවරණයක් වෙනස් කරන්න කැමති. ස්වාමීන් වහන්සේ දිහා බලන්න යන කෙනෙක්ගේ ජීවිතේ. මගේ ජීවිතේ මේ වාතාවරණය තුළ මම ඇදහිල්ල හිට ගන්නවා. මම යාඥා කරනවා. ප්‍රශ්න ඇවිල්ලා, කරදර ඇවිල්ලා, සමහර ඉඳකම් ඇවිල්ලා, සමහර බාධාවල් ඇවිල්ලා. නේද? අපි සමහරකට අපි දකින්න දෙයින් මේ අපි ඇදහිල්ල නැති වෙනවා. අපි දකින්න දෙයින් අපේ ඇදහිල්ල ඇති වෙනවා. අපිට මේ දවස්වල මේ ත්‍රිවිල් වල පිටිපස්සේ ගහලා තියෙනවා මේ විශේෂ රැකිය. හවුද? ඒකට කියවන්න. හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්න. සම්පූර්ණ කඩාගෙන අදහස. right? හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න. ඕන මිනිස්සුන්ට මේක දිහා බලලා කඩා වැටෙන්න පුළුවන්. ඇයි අපි හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් සම්පූර්ණයෙන්ම පරාජිත වචන සෙට් එක. හැබැයි දෙවියන් වහන්සේ මොනවද කියන්නේ? දෙවියන් වහන්සේගේ වචනේ මොනවද කියන්නේ? උන්වහන්සේ කියනවා
අපි ඉල්ලනවට වඩා අපි හිතනවට වඩා උන්වහන්සේ අපිට දෙනවා. හalleluya. සමාජයේ සමහර වචන හරි සමහර සින්දු තියෙනවා. උගක් අය කැමති ඒ සමහර සින්දු වලට. නමුත් ඒවා මනස කඩාගෙන යනවා. ඒවා නිකන් පරාජය ඇති කරනවා. ඒවා පරාජය ඇති කරනවා. තමන්ව ඈතට තල්ලු කරනවා. කලකිරීමට පත් කරනවා. සමහර සින්දු දිනේ ඒවා නිකන් මේ විරහ ගීත ඒක බහලා තියෙනවා. ඒවයින් මේ ජීවිතේ කලකිරීමට පත් කරනවා. සමහර අය කියනවා අනේ කෙනෙක්ව බලන්න පාස්ටර් මේ සිංගල් සර්ගෙන් බලන්න මේ පාස්ටර් දේවගතිතුමාට ලකි අපේ මේ මිනිස්සු සමහර මේ ලියන සින්දු ගායනා කරන සින්දු ඒවා නිසා මිනිස්සු කොච්චර මනස කඩාගෙන වැටෙනවා. මේ ආදරය පරාජය වෙනවා. ප්‍රේමය පරාජය වෙනවා. ගොඩාක් තියෙන්නේ ඒ වගේ දේවල්. මොනවා ගැනද කියන්නේ? ඇක්කුවා ටික ගායනා කරන්න බෑ. ඇක්කුවා මේ බලන්න මේ සමහර සින්දු ඔබේ සුවඳ පිරුණු පුංචි කාම රතු රෝස් මලක පිටි හැටි. බලන්න මිනිස්සු කොච්චර පරාජය වෙනවා. උන් අපවත් කරගන්න තියෙන දේ නැති වෙයි. මම ඔයා මොනවද එතකොට ජයග්‍රහණයේ සින්දුවේ බලන්න අපි සමහර ඒවා අහපුවා. ඒවයි අපිව නිදහස් කරනවා. පියඹා යනවා මා ආකාශය. නේද? විදුනා මොනවයි? ආදරය. එමය කියන්නේ. විදුනා මා ආදරය. ඔවුලු. ඊළ සතුන්ගේ නම් ටිකක් කියලා. සමහර සින්දු මිනිස්සු නිදහස් කරනවා. ඒ කියන්නේ ආදරෙන් පැරදිලා නමුත් එයා කියනවා මම ආකාශේ පියමලයක්. දැන් කියන්නේ අපිට සිංහල උගන්වන මුසල කෙනෙක් මේ බයිබලෙන් කියන්නේ. ඒක මහාචාර්යවරේ පෙරාදෙණිය කැම්පස් එකේ. එයා කියනවා සමහර දේවල් අපිව පරාජයට පත් කරනවා. ඇහෙන දේවල්, අපි දකින දේවල්, අපිට දකින්න තියෙන හොඳම දේ තමයි අපිව වර්ධනය කරන හොඳම දේ තමයි මොකක්ද? දැනස් වචන. දැනස් වචන. දෙවියන් වහන්සේ වචන. සමහර අය බයිබලයේ එක පදයක්වත් දන්නේ නැහැ. දන්නේ එක බල්ලන්ගේ ප්‍රවේශයක් ගන්න. ඒක ගේට්ටුව ගහලා නේද? එච්චර තමයි ගන්න. ඒක බයිබල් පදයක්. බයිබලයේ තියෙන බල්ලන්ගේ ප්‍රවේශයක් කියලා පිළිපි පොත. එච්චර තමයි සමහර අය දන්නේ. දේව වචනය ඔබව නිදහස් කරනවා. දේව වචනය ඔබව බලවත් කරනවා. දේව වචනය ඔබව ප්‍රාණවත් කරනවා. දේව වචනය ඔබව අලුත් තීරණ වලට යොමු කරනවා. දෙවියන් වහන්සේගේ හඬ ඔබව ප්‍රകൃතිමත් කරනවා. උන්වහන්සේ නටමුන් විදල මණ්ඩයක්. නවත ඒවා ගොඩනගන්න ඔබට කරුණාව දෙන්න. සියල්ල අලුත් කරන්න යනවා. හalleluya. රැස්වේ. දැන් අස යාකොබ්තුන් බලාපොරොත්තු මේකයි. හැබැයි යාකොබ්ට කියනවා ඔබ කල්ලිවරුන්ගේ අතර ඉන්න එපා. එතනින් ඵලයක්. බබිලෝනියේ ඉන්න එපා. එතනින් එළියට වරන්න. උන් බබිලෝනියේ වහල් වෙලා හිටියා. උන් බබිලෝනියේ හිර වෙලා හිටියා. ඒ උන්ගේ වරද නිසා. නමුත් දෙවියන් වහන්සේ කියනවා එතන ඉන්න එපා. මම නුඹට යා යුතු මාර්ගයේ නුඹව ගෙනියනවා. හරි? ඊගාවට කියනවා ප්‍රයෝජන ලබා ගන්න මම නුඹට උගන්වනවා. මම තීරණයක් ගන්නවා. ප්‍රයෝජන ලබා ගන්න. හරි? යාකොබ් තීරණයක් ගත්තා. ප්‍රයෝජන ලබා ගන්න. යනික අතහැරලා හිටියේ නෑ. සමහර අය කලකිරිලා ඉන්නවා. ඒක වැඩක් නෑ පාස්. ඔක්කොම දේවල් අසාර්ථකයි. අත ගහන දේවල් කඩාගෙන වැටෙනවා. ඒ වුණාට කමක් නැහැ. එතන යහට දෙවියන් වහන්සේගේ සුද්ධාත්ම වහන්සේගේ බලය අනුග්‍රහය ඔබ කරා ලැබෙන්නේ. අන්තිම මොහොතේ මම ඔබට ඉස්සෙල්ලා කිව්වා අවුරුදු 10ක් ඔබ දඟලලා ඉන්නේ. හැබැයි එක තප්පරයක් දෙන්න දෙවියන් වහන්සේ. එක දවසක් දෙන්න දෙවියන් වහන්සේ. ස්වාමී ඔබ වහන්සේ ක්‍රියා කරනවා. මම ඔබට කියලා තියෙනවා. අර පාස්ටර් කෙනෙක් ඉන්නවා පාස්ටර් එරික් පීරිස් කියලා. බීමත්කමට බැහැගෙන බලාපොරොත්තුවක් නැතුව තව පාස්ටර් කෙනෙක්ගේ පිටිපස්සෙන් විසිරින් යනවා. හැබැයි එක දවසක් පෞතීරණය ගත්තා. මිනිස්සු කවුරු දොස් කියනවා. පාස්ටර් දොස් කියනවා මේ මනුස්සය එක්කගෙන එන්න. හැබැයි එක දවසක් මේ එරික් කියන පුද්ගලයා තීරණයක් ගත්තා. මම දෙවියන් වහන්සේත් එක්ක හිට ගන්නවා. ප්‍රයෝජන ලබා ගන්න මට උගන්වන්න. යායුතු මාර්ගයේ මාව ගෙනියන්න. මගේ ජීවිත වෙනස් කරන්න පුළුවන් තරම් වහන්සේ. මම බාරගන්නවා. පෞතීරණය කරගෙන ඔය යාඥා කරන්න බඳගත්ත දෙවියන් වහන්සේ ආශිර්වාද. අද ලංකාවේ බොහෝ සභා පාලකවරු ඔහුත් එක්ක එකතුලා රැගෙන. හැබැයි බීමත්කමේ හිටපු මිනිස්සු. ඔබේ පුතා සේවය කරනවා. යනාස ප්‍රශංසාවේ මම දැක්කා
පහුගිය කාලේ එගොඩියනේ උසුභාරංචි මෙහා පැවැත්වුවා. පාසමාලන්ගේ චර්ච් එකේ. පාසමාලන්ගේ චර්ච් එකේ ඔහු සුභාරංචි මෙහා පැවැත්වුවා. පහුගිය කාලේ දැන් අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා. දුර්වල මිනිස්සු. හැබැයි බබිලෝනියෙන් එළියට ආවා. කල්දිවරුන්ගෙන් එළියට ආවා. දෙවියන් වහන්සේගේ සිංහාසනෙ ඉදිරියේ ඉඳගත්තා. ශුද්ධාත්ම වහන්සේ ඉඩ දුන්නා. දෙවියන් වහන්සේගේ කැමැත්ත තේරුම් ගන්න සිත ඇති කරගත්තා. දෙවියන් වහන්සේගේ වචනයට අවනත වෙන්න පටන් ගත්තා. ඔකිව ඔහු ඉච්චර ඉගෙනගෙන නැහැ. නමුත් ඔහුගේ දෙවියන් වහන්සේ සියල්ල ගන්න. ඔබට උගන්වන්න පුළුවන් තරම් වහන්සේ මේ ළඟ ඉන්නවා. හලෙලූයා. 18 වෙනි පාඩේ. මම අනේ නුඹ මගේ ආඥාවට අහුම්කම් දුන්නා නම් ඔබේ සමාදානයේ ගංගාවක් වෙන්ද ඔබේ ධර්මිෂ්ඨකම මොහොතේ රැළ වෙන්ද වන්නේ. අපි ප්‍රශ්නයක් ඇති කරගත්තා. දෙවියන් වහන්සේලා අපි අහුම්කම් දුන්නේ නැහැ. ඊට වඩා අපි අපේ හිතෙන්ම හදාගත්තු මාර්ගවල අපි ගමන් කරන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේගේ හඬට අහුම්කම් දුන්නා නම් ස්වාමීනි ඔබ වහන්සේ මට මොනවද කියලා. මම කැමති සමහර පරණ ගීතිකාව. කොහොමද මේ ආරුකේ ඔබනේ පොඩක් පරණ ගීතිකාව. ඒක මෙතෝදිස්ස සභාවේ ගායනා කරා. නමුත් ඒක කියනවා ස්වාමීනි කතා කරන්න ඔබ වහන්සේ මට. මම කැමති ඔබ වහන්සේගේ හඬට අහුම්කම් දෙන්න. මම කැමති කීකරු විලා ඔබ වහන්සේත් එක්ක ඒකට ගායනා කරමු මේ ගීතිකාව. ඒක කියනවා ගංගාවක් වගේ නෝ ඔබේ සමාදාන. මුහුදේ රැළ කාටවත් නවත්තන්න බෑ. මුහුදේ රැළ නවත්තන්න පුළුවන් එක්කෙනාට කාටද? යනාසර විතරයි. අපි කිසි කෙනෙකුට බෑ. ඒ රැළ නවත්තන්න. ස්වාමීන් වහන්සේ කියනවා සමාදානෙ ඉන්නේ යනවා ගංගාවක් වගේ. ආශිර්වාදෙ ඉන්නේ යනවා මුහුදේ රැළ වගේ. මේක වළක්ව ගත්තේ අපි. බයිබලෙ කියන වළක්ව ගන්න එපා. වළක්වා නොගනින්. වළක්වා නොගනින්න කියලා කියනවා. ඔබ තීරණයක් ගන්න. අර දුර්වල මිනිස්සයා දෙවනාසේ දිහා බැලුවා. දෙවනාසේ ආශිර්වාද කරා. අපි මොහොතක් අපි ඇස් දෙක වහගමු. ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළි වගේ වෙන්නේ. යාකෝබ් තීරණයක් ගන්නවා. උත්පත්ති පොතේ 30 වෙනි පරිච්ඡේදයේ යාකෝබ් තීරණයක් ගන්නවා. යාගේ මාර්ගය
සඵල කරගන්න. right? බයිබලයේ කියන උත්පත්ති 30 වෙනි පරිච්ඡේදය 2 වෙනි පදේ යාකොබ්ට තරහ ආවා. කාගෙද? රාකේල් ගැන. ඔහුගේ බහර්යාව ගැන. ඔබට ආදරය කරේ රාකේල්. නමුත් රාකේල් එක්ක ඔහුට තරහ ඇති වුණා සමහර අවස්ථා. හැබැයි ඔහු ඒ තරහ දිගටම පිරිමහන්න ගියේ නෑ. සමහර අය තරහ පිරිමහනවා ඉන්නේ. ඒ කියන්නේ ඒකත් එක්කම ජීවත් වෙනවා. එතනින් එළියට එන්නෙම නෑ. ඒ චිත්තකමත් එක්කම යනවා. නමුත් ඔහු තීරණයක් ගත්තා. මෙතන කියනවා රාකේල් දෙවියන් වහන්සේ මා විනිශ්චය කොට මගේ හඬක් අසා පුත්‍රයෙකු මට දුන්සේකයි කීවා. ඒ නා ඔහුට දාන් යන නාමය ලැබුවා. මේ බලාපොරොත්තුවක් නැති දැන රාකේල් දෙවියන් වහන්සේත් එක්ක හිටගත්තා. සමහර තැන්වල උඹ කේන්ති ගියා. සමහරවිට ඔබටත් එහෙම වෙලා. කේන්ති ගිහලා සමහරවිට ඔක්කොම ගමන ගහලා කඩාකප්පල් කරගෙන වැඩක් නැහැ. මට සේවයක් එපා, මට යාඥාවක් එපා, මට බයිබලෙත් එපා. කියලා කියපු අවස්ථාවේ මම එක ගෙදරකට ගියා. ඒ සහෝදරි මට පාඩේ පාස අපේ ගෙදරට පොඩක් එන්න ඇවිල්ලා යාඥා කරන්න. අපි මාත්‍යා හරියට ප්‍රශ්න ඇති කරනවා ඉතින් මම යනකොට මේ මිනිස්සු ගෙදරට උණු ටීවී එක පුඩු කරලා, වොෂින් මැෂින් එක පුඩු කරලා, හරි ගෙදරට උණු බඩු ගොඩාක් පුඩු කරලා ඔළුවේ අත් දෙක ගහගෙන ඉන්නවා. මම දැන් ඔළුවේ අත් දෙක ගහගෙන හරියන්නේ නැහැ. කැලේ ටික අහුලන්න ඉස්සෙල්ලා. නේ? හරි. ඔය බහරේක බලන්න පාස් මේව තාම ගෙවලා ඉවරයි. හරි. තාම ඒවට මේ ආයතන වලට ගත්තු තැන් වලට සල්ලි ගෙවනවා. ගෙවලා ඉවරම ඉස්සෙල්ලා පුඩු කරලා. යෝ මාත් ගෙලියට ඇවිල්ලා ඒ සමුද්‍රය ඇදුවා. අන්තර ගෝ පාස් මට වැරදුනා. තේරෙන්නේ මට මාව පාලනය කරගන්න බැරි වුණා. යාකොබ්ගේ ජීවිතේ ප්‍රශ්න ආපු වෙලාව. right? යා කියනවා. යා දෙවියන් වහන්සේට කියනවා. දෙවියන් වහන්සේට ආශිර්වාද කරනවා. විශ්වාස වෙලයි පාන. right? ඔබ මාව මොකද කතා කරන්නේ? රාකේල් යෝසෙෆ් බීකලු පසු යාකොබ් ලාබන්ට කතා කරනවා. මගේ මිස්ථානෙට මගේ රටට යන්න පිටසම හරි. මාමගේ ගිල්ලීමක් කරා මට යෝසෙෆ් හම්බුනාට පස්සේ රාකේල්ට යෝසෙෆ් හම්බුනාට පස්සේ යාකොබ්ට වුණා මාමගේ ලාබන්ගෙන් අයින් වෙලා යාගේ තැනට යන්න. හැබැයි මාම කොනේ තව ටික කාලයක් වගඩනවා. මේ වෙලාවේ යාකොබ් තීරණයක් ගන්නවා. දකින්න දෙයින් සඵලවත් වෙන්න. සඵලත්වය ඇති කරා. පෙනෙන දෙයින් සඵලත්වය ඇති කරා. සමහර ගෙවල් වල සමහර අයට බබාලා හම්බෙන්න කාන්තාවන්ට බබාලා හම්බෙන්න ඉන්නකොට කාමරේ ලස්සන කරලා ලස්සන රෝස පාට ගාලා සමහර නිල් පාට ගාලා බබාලගේ පින්තූර දාලා දෙනවා. ලස්සන බබාලගේ පින්තූර එල්ලලා දෙනවා. ඇයි එහෙම කරන්නේ? ඒ දකින්න දෙයින් අය තුල ඇදහිල්ලක් ඇති වෙනවා. ඒ දකින්න දෙයින් ඒ පවුල තුල ඇදහිල්ලක් ඇති වෙනවා. යහපත් ආශිර්වාද ධර්මයෙන් බිහි වෙනවා. දැන් ඔබ තීරණයක් ගන්න ඕනේ සඵලවත් වෙන්න නම් සමහර දේවල් වලුතෙන් ක්‍රියාත්මක කරන්න. එනවාස් දැක්සිය ඔබට ආශිර්වාද. හැබැයි ඔබ කඩා වැටෙනවා. තාම ඔබ බබිලෝනියේ ඉන්න කකුල තියාගෙන ඉන්නවා නම් මුකුත් වෙන්න යන්නේ. තාම ඔබ කල්දිවරුන්ගේ දේශේ ඉන්නවා නම් මුකුත් වෙන්න යන්නේ. ඔබේ ව්‍යාපාරේ, ඔබේ ආර්ථික ජීවිතේ හරි සඵලවත් වෙනවා. සමහර අය මම දකිනවා ඒගොල්ලෝ දැන් යාඥා කරනවට වැඩිය කැසට් එක දාලා කියනවා. කැසට් එකේ යක්ෂයෝ දුරු කරන යාඥාවක් යනවා. ඒක තමයි දාන්නේ. මට ඊයේ සහෝදරයෙක් කිව්වා පාස්ටර් මම කැසට් එකේ යාඥාවක් දාලා අපිට හෝනියම් කරන්නේ පැත්තට හරවලා තියෙනවා. කොහොමද ඒක? අය යක්ෂයෝ වලට යාඥාවක් මැද පිටිපස්සේ දාලා ඒගොල්ලන්ට හෝනියම් කරලා පැත්තට හැරෙනවා. යාඥාව වෙනකොට තමන් තුලි කැසට් එකේ නෙමෙයි. ඒක බැටරි බැස්ස ගමන් ඒක ඉවරයි. කරන් ගිය ගමන් ඒක ඉවරයි. නමුත් මම හිතුවා ඔයා තමයි යාඥා කරන්නේ. අනිත් එකේ මේ මිනිසුන්ට හැම ඔබ දාන්නත් එපා. නිකම් නැති කුණු කොටවල් දාගන්න. ඒ සමහර මේ අදහිලිවත් කරන මොඩ වැඩ. හරි. උනාස් කිව්වා ඔයාගේ අතුල් ගෙට වැඩ. අන්න ඒ වගේ අවස්ථාවක් වගේ තියාගන්න. ඔයාගේ අතුල් ගෙට වැඩ. රහසින් දකින්න ඔයාගේ දෙවියන් වහන්සේට යාඥා. හරි. සමහරලාට ඔබ කෑ ගහලා යාඥා කරේ නැහැ කියලා දෙවියන් වහන්සේ තරහ වෙන්නේ නැහැ. එක්කෙනෙක් ගිය සතිය මගෙන් ඇවිල්ලා ඔබ පාස්ටර් හිටගෙන යාඥා කරලා කමන්නේ. ඉතින් දේවල් තමයි. හිටගෙන යාඥා කරාට කමන්නේ. මම හිටගෙන ඔළුවෙන් හිටගෙන හරි කමන්නේ. ඔයා යාඥා කරනකොට ඒකයි වෙන්නේ. හරි? දැන් අර සූත්‍රවලට. එසකියා විද්‍ය පැත්තට හැදලා ලෙඩ ඇදේ ඉඳගෙන යාඥා කරා. ඊට පස්සේ අවුරුදු 15ක් ඉඳලා. දැන් සමහර අය ගන්න. මම හිතනවා. මම ගීතික අහනවා මේ ෆෝන් එක. නමුත් මම ඊට වැඩි කැමතියි. මම ගීතිකාවක් ගායනා. මගේ ස්වාමීන්ට මගේ හණි.
අර ගීතිකාව හොඳයි මට උපකාරයක්. මේ මයික් එක හොඳයි. මට ඒකට ඔබට වෙහසක් නැතුව කතා කරන්න පුළුවන්. නැත්නම් මට අමාරුයි ඔක්කොටම කතා කරන්න. මයික් එකක් නැතුව. හැබැයි මේක මයික් එක නැතුව උනත් මට පුළුවන්. මට গিitar එක ගහලා নমස්කාර කරන්න පුළුවන්. හැබැයි গিitar එක ගහන්න දන්නේ නැති දවස්වලත් මම নমස්කාර කරනවා. උන්වහන්සේ මගේ මට ඇසුවා. උන්වහන්සේගේ අභිමුඛය මම අත්දැක්කා. බලුත් යමක් කරා. එළනවසිත කියලා. පුළුවන් දේ අත්පත් කරගන්න. අතහරින්න එපා. අතහරින්න එපා. මම කැමති ඒ වගේ අය. උන්වහන්සේ කැමති ඒ වගේ අය. පාවුතුමා කියනවා වලවත් කර දනන් වහන්සේ තුල මට සියල්ල කරන්න නම් මම තීරණයක් ගන්න ඕන. යාකොබ් මොනවද කරන්නේ? මාමා කියන පුතේ ඔයා යන්න එපා තව ටික දවසක් ඉන්න. හැබැයි මාමා මේව කිව්වට යාකොබ්ට අනිත් පැත්තෙන් යටින් යාකොබ්ගෙන් වාසිය අරගෙන යාකොබ්ව හිර කරලා තියෙනවා. යාකොබ් තීරණයක් ගත්තා. බලන්න. හරි. එවිට ලාබන් 27 වෙනි පද. ඔබෙන් මට කරුණාව ලැබී තිබේ නම් නැවත යන්න. ඔබ නිසා ස්වාමීන් වහන්සේ මට ආශිර්වාද කළ බව නිමිත්තකින් මට පෙනී ගොස් තිබේ උට කිව්වේ. මට හීනෙන් නිමිත්තකින් පෙනිලා තියෙනවා. ඔබ නිසා මම ආශිර්වාද ලබනවා. අනිත් අයට නිමිති වලින් නැත්තම් ඒගොල්ලන්ට හීන වලින් නිමිති කියන්නේ නැකක්. right? මෙතන වෙන වචනයක් එන්න ඕනේ කමක් නැහැ. අනිත් අයට හීනෙන් හරි පේන්න ඕනේ ඔබ ඒගොල්ලන්ට ආශිර්වාදයක් කියලා. හලලුයා. තමන්ට හීනෙ නෙමෙයි හැබැයි පේන්නේ. නේ? තමන් ආශිර්වාදවත් කෙනෙක්. බබිලෝනියෙන් එළියට එන්න. ස්වාමීන් වහන්සේ ආයත මාර්ග ඔබ ගෙනියනවා. ප්‍රයෝජන ලබා ගැනීමට ඔබට උගන්වනවා. ඔබ අනිත්‍යව ශක්තිමත් කරන අනිත්‍යව ධෛර්යමත් කරන වැටිලා ඉඳලා නැගිටවන එනවා. ආලේපල දෙවියන් වහන්සේගේ ධර්මික දුර්වලෙක් නෙමෙයි. මෙතන බලන්න යාකොබ් කියනවා තවද ඔබේ කුලී නියම කරන්නේ මම දෙන්නේ මේ කීවේ. right? ඉස්සෙල්ලා පදේට යාකොබ් මා ඔබට වැඩ කළ හැටිත් ඔබේ කවයන් මා ළඟ සිටිය හැටිත් ඔබ දන්නේ. අනිත් අයට ඔබ වැඩ කරන්නේ කොහොමද? අනිත් අය වෙනුවෙන් ඔබේ ආයතනය වෙනුවෙන් ඔබ හොඳට වැඩ කරනවා. මම නිතරම කියනවා. තමන්ගේ ආයතනය වෙනුවෙන් තමන්ගේ යම් ආයතනයක වැඩ කරනවා නම් ඒ ආයතන වෙනුවෙන් හොඳට වැඩ කරනවා. හරි? තමන් යම් තැනක රැකියාවක් කරනවා නම් ඒක හොඳට වැඩ කරනවා. ඔබ දේව දරුවෙක්. යෝසෙෆ් යාගේ ස්වාමියාට ඉතාම හොඳට මෙහෙ කරා. පොතිපර දැක්කා මේ දරුවත් එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා. ලාබන් දැක්කා යාකොබ් එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා. අනිත් අය දකින්න ඕනේ ඔබ වල්ගේ නෙවෙයි. ඔබ කවුද? ඉස ස්වාමීන් වහන්සේ ඔබත් එක්ක ඉන්නේ. ප්‍රයෝජන ලබා ගන්න ඔබට උගන්වන දෙවියන් වහන්සේත් එක්ක හොඳ ඇතුළාන්ත ආත්මික සම්බන්ධතාවයක් ගොඩනගන්න. යක්ෂයා නිද දෙන්න එපා. උන්වහන්සේගේ වචනේ. මම ඉස්සෙල්ලා කිව්වේ සමහර අය ඒ පරාජිත වචන සෙට් එකක් දානවා. හැමතිස්සෙම පරාජිත විදිහට කතා කරනවා. අර ඉන්දියානු ජාතික සහෝදරිය. මම දැකලා නැහැ කාන්තාවක් එයා වගේ දේශනා කරනවා. අපිට යාව ගෙන්නන්න අවස්ථාවක් තිබුණා නම් මම මෙතන ගෙන්නනවා යාව. මම කාන්තාවන්ගේ දේශනා අහලා තියෙනවා. නමුත් අය දේශනා කරා සරල වචන ටිකක් අරගෙන. මහත් බලපෑමක් වුණා. යන්නේ පස්සේ දුක අවස්ථාව දුන්න සාක්ෂි දරන. හරි. එක දෙමළ සහෝදරියක්. අය දෙමළෙන් කිව්වේ පස්සේ ඒක සිංහලට පරිවර්තනය කරා. ඒ සහෝදරිය දේශනා කරේ දෙමළෙන්. ඒක සිංහලට දැම්මා. අපි සමහර ස්ථානවල ලංකාවේ සමහර තැන්වල ඉංග්‍රීසියෙන් දේශනා කරලා තිබුණා. ඒක සිංහලට කොහොම වුණත් එක ගෑනු ළමෙක් තරුණ ගෑනු ළමෙක් නැගිටලා කිව්වා මේ සහෝදරිය කතා කරපු මේ දෙවියන් වහන්සේගේ වචනය අද මාව නිදහස් කරා. තව සහෝදරයෙක් නැගිටලා කිව්වා මේ මම බයිබල් එක පාස්ටර් කෙනෙක්. වැඩ කරන්නේ මිද්දේදී පැත්තේ වැඩ කරන්නේ. මිද්දේදී නෙමෙයි මේ මිල්ලගේ පැත්ත. මේ බණ්ඩාරගමට. එයා කිව්වා මම පාස්ටර් කෙනෙක්. මම මෙච්චර කාල දේශනා අහලා තියෙනවා. හැබැයි මේ සහෝදරිය මේ කතා කරපු දේ මගේ ජීවිතේට මහත් බලපෑමක්. කවුද මේ? ඇඟ පුරාම කුෂ්ඨ දාගේ. ඒව අත්වලින් දිග ඇඳුම් ඇඳගෙන වහගෙන ඊළඟ අනිත්‍යයට දේශනා කරනකොට දකින්න මිනිස්සු ආයත කියලා තුනවා ඔය අනිත්‍යයට යාඥා කරනවා ඔයාට සුවේ නැහැ. හැබැයි එක දවසක් අය තීරණය කරා. අයිකෝ එක දවසක් මම තීරණය කරා. ස්වාමින් වහන්සේ මට දෙන ජයග්‍රහණය ගැන මම මගේ කටින්ම ප්‍රකාශ කරනවා. හලෙලූයා. මිනිස්යා ගැලවෙන පිණිස සිතින් අදහගන්නේය මුඛයෙන් ප්‍රකාශ කරනවා. අයිකෝ මම මේ වචනේ අල්ලගත්තා. එයා දෙහිලින් කියන පටන් ගත්තා. යේසුස් වහන්සේගේ නාමයෙන්. වෛද්‍යවරු සිංගප්පූරුවේ වෛද්‍යවරු ඉන්දියානු දක්ෂ වෛද්‍යවරු දුර්වල වුණා. නමුත් යේසුස් වහන්සේ බලවත්. ආමෙන්. හලෙලූයා. ඇගේ ස්වාමි පුරුෂයා ඇගේ ඒ ශරීරයේ මේ අත්වල සහ කකුල් වල ඒ තිබුණු තුවාල ඒක වීඩියෝ කරලා ඒ වීඩියෝ දර්ශනය මේ
ලැප් එකෙන් ඒ සභාව මැද්දේ මාසස සහ සේවකයන් නායකයන් ගොඩක් හිටියා ඒ ආයතන අරගෙන ගිහින්. හිතා ගන්න බෑ. සමහර ගෙඩි මේ අත්වල ලොකුවට ඇවිල්ලා. හරි. ලොකුවට ඇවිල්ලා. ඒක කොහොමද සුබ වුනේ? දැන් ඒ වගේ විදියක්වත් නැහැ. ඇයි තාම අලංකාර වුනේ? දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේගේ නම. හalleluya. ප්‍රයෝජන ලබා ගන්න තීරණය ගන්න. හරි. අල්දි වරුන්ගේ පරාජිත තැනි ඔබව හිර කරගෙන ඉන්න තැනි එළියට එන්න. සමහර ඔබව දුර්වල කරලා තියෙන තැනි බලන්න. යාකෝබ් 31 වෙනි පාර. මාවිසිකෝට කුමක් දිය යුතුයි ඔබගේ නැසුනේ. එවිට යාකෝබ් ඔබට කිසිවක් දෙන්න ඕන නැත. ඉතින් මේක මට කරනවා නම් මම නැවත ඔබේ රළ පෝෂණය කොට බලා ගන්නවා. right? යාකෝබ් කියනවා එයාට දෙන්න කියලා මුළු රැළ අතර ගොස් 30 සහ ලප ඇති සියල්ල බැටළුවන් අතරේ කළු පාට ඇති සියල්ල ලෙළුවන් අතරේ 30 සහ ලප ඇති සියල්ලන් වෙන් කරන්නේ. ඒ ආකාරයෙන් මගේ කුලිය වන්නේ 30 සහ ලප තියෙන ඒ වගේම කළු පාට සියල්ලන් යාකෝබ් වෙන් කරලා. වෙන් කරගෙන ඉවර වෙලා යාකෝබ් මේ සත්තුන්ව පැටව වැඩි වෙන පිණිස උපක්‍රමයක්. දේව ධර්ම උපක්‍රමශීලී වෙන්න ඕනේ. යේසුස් වහන්සේ ඒක කිව්වද නැහැ? උපක්‍රමශීලී වෙන්න කියලා උන්වහන්සේ කිව්වද නැහැ? කවුරු වගේද උපක්‍රමශීලී වෙන්නේ? සර්පෙක් වගේ. දැන් බයිබලයේ සර්පයා කියන්නේ සාපලත් සතෙක්. හරිද? හැබැයි උන්වහන්සේ කිව්වා සර්පෙක් වෙන්න කියලා කිව්වේ නෑ. සර්පෙක් වගේ වෙන්න. සර්පෙක් වෙන්න එපා. සර්පෙක් වගේ. උගෙන් ආදර්ශයක් ගන්න. ඒකයි උන්වහන්සේ කිව්වේ. හරි? සර්පයා ඊටාම සූක්ෂමශීලීව උපායශීලීව වැඩ කරනවා. උඩ ඕන වෙලාවක් හැංගිලා ඉන්න පුළුවන්. ඌ ගියා කියලා අපි හිතන ගම්ම උඩ හැංගිලා ඉන්න පුළුවන්. යේසුස් වහන්සේ සමහර රංගල එහෙම කරා. කරාද නැද්ද? කවුද? යේසුස් වහන්සේ මොකද කොයිලා? උන්වහන්සේ ගල් ගහන මිනිස්සු අතර ගත්තා. මේ ඉස්සලා ගියා. තේරුණා? එකක ගියා උස කාද්දක් උඩට. තල්ලු කරා. අපි තල්ලු කරන්න කියන අපි 10 මාවස්සරක එක ගහගෙන. නේ? උන්වහන්සේ හිමින් ගහලා ගියා. කවුරුද? සර්පෙක් වගේ. හැබැයි කුරුසියේ මැරෙන්න වෙලාව ආවම උන්වහන්සේ ඉදිරියට ආවා. කවුරු වගේද? රජෙක්. කරන්න ඕන තැන ඒ විදිහට වැඩ කරා. නොකරන්න ඕන තැන නිකන් කලබල වෙලා සමහරු මම ඉස්සර වාහනේ යනකොට කාත් එක්ක හරි කොක්කක් දාගන්නවා. කොක්කක් දාගන්නකොට ගෙදර ගියාම නිකන් අඩුවක් වගේ. සමහරවිට හරි අමාරු. වෛද්‍ය කෙනෙකුට ඒ කියන්නේ කවුරු හරි වැරද්දක් ගන්නවනේ අපේ රටේ මිනිස්සු වාහන පදිනකොට හරියට වැරදි කරනවා. ඒවට හරියට කේන්තියක්. ගොඩාක් වෙලාවට ඒ වගේ ප්‍රශ්න ඇති වෙලා ප්‍රශ්න දාගෙන තියෙනවා. මම තීරණය ගත්තා. මේ මම මෝඩ වැඩක්. මම දෙවියන් වහන්සේට දැන් මම මේ තරහට ඒක නෙමෙයි නමුත් කැළඹිලිකාරී ස්වභාවය. සමහරවිට සේවයෙන් සමහර දේවල් වලට යන්නේ. නේ? මම ඔබට කියලා තියෙනවා මම කියන සයියේ මෝටර් සයිකලේ ගියා. ඒක සැරේට කාර් එකක් ගත්තා. මෝටර් සයිකලේ බොහොම අමාරුවෙන් හැප්පෙන්නේ නැතුව නේද? හරිද? මම හෙල්මට් එක දාලා හිටියා. මම අර කාර් එකේ එක්කෙනා දිහා බලලා මම කොහෙද බුරුව දාන්නේ? යා වීදුරුව පාත් කරලා ඔළුව නවලා සෝරි කියලා. මම පාස් කරා. මම කොහෙද බුරුව දාන්නේ? ඒ මිනිස්සු ඔළුව පාත් කරලා සෝරි කියලා. මම යන්නේ බිෂොප්ස් කොලෙජ් එකේ මට මතක හැටියට. නැත්නම් සසකාව හෝල් එකේ තිබුණු මීටින් එක. මම එතන ගිහිල්ලා දැන් නමස්කාර කරන මෙහෙවණ එක්කෙනා උඩ පැන නමස්කාර කරා. අපිත් උඩ පැන නමස්කාර කරා. ඒවනේ දෙනා ඒ වගේ විශේෂයකට ගියා. ටිකක් වෙලා යනකොට එයා කිව්වා දැන් ඔබේ පැත්තේ ළඟ ඉන්න සහෝදරයන්ට කතා කරලා කියන ඔබ දැකීම ප්‍රීතියක්. මම අනිත් එක පැත්තට ඇවිල්ලා මම කිව්වා ආව දැන් බලන්න අර බූටුව මෙතන. මම අඳුරගත්තේ නෑ හොත වෙලාවට. මම හෙල්මට් දාලා ඉන්නවා. හැබැයි මම ඌ අඳුරගත්තා. ඌ පාස් කරේ. ඌගේ පාස් කරම මට ලැජ්ජා වෙනවා අයිසුවා. මම පාස් කරේ. අර මම උඩ බෝරුවා කියලා ගත්තා. අපේ තුල තියෙන කලබිලි ස්වභාවය සමහරවිට එළියට එනවා. හැබැයි ඕන නිශ්චල වේගකට මුණ දුන්නා. දෙවියන් වහන්සේගේ දාසයෙක්. මම ඉතින් උඩ කියන්නේ නෑ කතාව. නමුත් මම ඔබට කියන එක සමහර වෙලාවට යාකෝබ් මේ වෙලාවේ ප්‍රඥාවන්ත තීරණයක් ගත්තා. දෙවියන් වහන්සේගේ දරුවෝ ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ දරුවෝ උපක්‍රමශීලී වෙන්න ඕනේ. හැබැයි බොරුකාර පංචාකාර සිතක් ඔබට තියෙන්න හොඳ නැහැ. අනිත්‍යව නිකන්
වට්ටන්න අනිත්‍යයේ දේ ගසා ගන්න එහෙම උපක්‍රමශීලීකමක් නෙමෙයි. දේව කැමැත්ත කරන්න උපක්‍රමශීලී වෙන්න. ආමෙන්ද? හalleluya. දෙවියන් වහන්සේගේ හදවතේ ආසාව ඉෂ්ට කරන්න උපක්‍රමශීලී වෙන්න. දෙවියන් වහන්සේගේ වචනේ කීකරු වෙන්න උපක්‍රමශීලී වෙන්න. ඒ උදෙසා වැඩ කරා. දාවිත් ඒක කරා. යේසුස් වහන්සේත් ඒක කරා. හරි. සමහර අවස්ථාවල අපි දකින්න බයිබලයේ පාවුල්තුමා එක තැනක සුභාරංචි කිව්වා මිනිස්සු මරන්න ගියා. මොනවද කරේ? යෙරුසලමේ පවුරේ යාව වැස්සුවා. මොකද දාලා? කූඩේක දාලා. අපි කියන්නේ නෑ ඒක බය ඒක මොකටද බය වෙන්නේ? අපි දෙවියන් වහන්සේගේ දරුවෝනේ අපි මොකටද නෑ කූඩේක දාලා වැස්සුවා. එයා පැනලා ගියා. හරි. හැබැයි ආපහු එයා යෙරුසලමට ආවා. යෙරුසලම හැමදාම දාලා ගියේ නෑ. නැවත එයා යෙරුසලමට ආවා. සමහර තැන්වල සුභාරංචිය කියන්නේ ගියාම සුද්ධාත්මන වහන්සේ මොනවද කරේ? හා? තහනම් කරා. සුද්ධාත්මන වහන්සේ සුභාරංචිය කියන්නේ පාරට. බයිබලයේ කියන්නේ right ක්‍රියාපදයේ තියෙන සුද්ධාත්මන වහන්සේ තහනම් කරා. දැන් ඔබ කැමති හැමදාම සුද්ධාත්මන වහන්සේ සුභාරංචිය කියන එක තහනම් කරනවා නේද? ඔය මාර්ගය කියන්න ඕනේ සත්‍යයන් දෙන්න. ඈ උන්වහන්සේ ඒ වෙලාවෙ එතන කියන්න එපා කිව්වා. මොකද උන්වහන්සේ දන්නවා එතන ඒ වෙලාවෙ කිව්වා නම් ප්‍රශ්නයක් ඇති වෙනවා මේගොල්ලන්ගේ ජීවිතවල. ක්‍රියා 16 6 වෙනි පාඩම. ਉਹ ආසියාවදී වචනේ කියා දෙන්න සුද්ධාත්මන විසින් තහනම් කරනු ලැබ. ත්‍රිගිය සහ ගලාතිය මැදින් පළාත මැදින් කියෝ. සුද්ධාත්මන වහන්සේගේ ආසියාවේ මේ වෙලාවේ සුභාරංචිය කියන්න එපා. නමුත් අද ආසියාවේ බොහෝ අය ගැලවීම ලබලා තියෙනවා. ආසියානු මහද්වීප. ඕන ආසියාවට අයිති රටක සුභාරංචිය කියන්න ගියා. නමුත් සුද්ධාත්මන වහන්සේ තහනම් කරා. හත්වෙනි පාඩේ ਉਹ මිසිය ඉදිරියට ඇවිත් බිතිනියට යන්න උත්සාහ කළෝය. නමුත් යේසුස් වහන්සේගේ ආත්මයන උන්ට ඉඩ නොදුන්සේ. ඇයි ඉඩ දුන්නේ නැත්තේ සුද්ධාත්මන වහන්සේ? උන්වහන්සේ ඒ වෙලාවේ වුණ બ્લોක් කරා. ඇයි? ඕන් ප්‍රශ්නකට නැති වෙන්නේ යන නිසා. right? ඊගාවට කියනවා පාවුල්ට රාත්‍රියේ දර්ශනයක් පෙනුනේ. මොන බලන්න. එක තැනක දෙවියන් වහන්සේ යමක් තහනම් කරා කියලා අනිත් තැන උන්වහන්සේ තහනම් කරලා නැහැ. දෙවියන් වහන්සේ සමහර දේ ඔබට කරන්න එපා කියයි. නමුත් හැමදේම උන්වහන්සේ බලපන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ එපා කියන දේ කරන්න එපා, කරන්න කියන දේ කරා. සමහර අය දෙවියන් වහන්සේ එපා කියන දේ කරනවා, කරන්න කියන දේ කරන්නේ නැහැ. මෙතන කියනවා පාවුල්ට රාත්‍රියේ දර්ශනයක් පෙනුනේය. එනම් මකිදෝනියට ඇවිත් අපට උපකාර කරන්නයි කියමින් මකිදෝනියේ මිනිස්සේ නැගිට සිට ඔහුගෙන් අයද සිටියේ. එක තැනක සුද්ධාත්මන වහන්සේ තහනම් කරා. අනිත් තැන ඔහු දර්ශනයක් දකිනවා. මකිදෝනියේ මිනිස්සෙක් නැගිටලා කියනවා අවිල්ලා අපට උපකාර කරා. ඔහු දර්ශනය දුටු කල උන්ට සුභාරංචිය දේශනා කරන්න දෙවියන් වහන්සේ අනුගැසූ බව තේරුම්ගෙන. තමන් දකින දේ මේක දෙවියන් වහන්සේගෙන්ද, මේක යක්ෂයාගෙන්ද, මේක මගේ මනසද කියලා තේරුම් ගන්න පුළුවන් ආත්මික තලයක ඔබ ඉන්නේ. ඔහු දැනගත්තා මේ දර්ශනය ඔහුට පෙන්වන්න දෙවියන් වහන්සේ. එකෙනෙහිම මකිදෝනියට යන්න අපි උත්සාහ කළෙමු. නමුත් ප්‍රශ්න තිබුණා. ඔවුන්ට ගමන් කරන්න අමාරුකම් තිබුණා. මොකද එතන කියනවා හුඟක් අය ස්වාමීන් වහන්සේව දැනගත්තා. right? තියාතිරා නුවර විසූ 14 වෙනි පාඩේ. රත්නේ පිළි විකුණන්නා වූ ලිදියා නම් දේවභක්ති ස්ත්‍රියක අපේ වචන අසාගෙන සිටියා. ඇයි දේවභක්තිකයි කියන්නේ යුදෙව් කෙනෙක්. දෙවියන් වහන්සේට ආදරේ නමුත් ගැලවීම ලබලා නැහැ. පාවුල් විසින් කියලා කාරණා සලකන ලෙස ස්වාමීන් වහන්සේගේ සිත විවර කළසේ. අපි හරියටම හිත ගන්නකොට දෙවියන් වහන්සේ අවස්ථාවන් විවෘත කරන්නේ. ඒක ඔබේ ව්‍යාපාරය තුළ වෙන්න පුළුවන්, ඔබගේ සේවය තුළ වෙන්න පුළුවන්. ඒක ඔබගේ ජීවිතේ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබව හිර කරගෙන ඉන්න එපා. ඔබ විවෘත වෙන්න. දෙවියන් වහන්සේ කියන දේ කරන්න. දේව කණ්ඩට අහුම්කම් දෙන්න. උන්වහන්සේගේ වචනය කෙරේ විශ්වාස කරන්න. ඔබේ ජීවිතේ හැම පැත්තක්ම සඵල වෙන්න යා. දෙවියන් වහන්සේ කියනවා මේ සමාදානයේ ගංගාවක් වගේ ඉඳලා නමුත් මට අහුම්කම් දුන්නා. සමහර ප්‍රශ්න ඇති කරගත්තේම අපි. මේ අද උදෑසන කල්පනා කරලා ස්වාමීනි ආශිර්වාද නැති කරගත්තේ මම. ඔබ මගේ ජීවිතේ ක්‍රියා කරන්න යන ඔබ මාව තෝරගත්තා. යාකෝබ ආශිර්වාද ලැබුවා. යාකෝබ්ගේ බැටළු රැළ වැඩිපුර පැටව ගහන්න පටන් ගත්තා. ඔව් ඊටම සූක්ෂම ප්‍රඥාවන්ත සමහර දේවල් කරා. දෙවියන් වහන්සේගේ දරුවෝ ලෝක මිනිසුන්ට වඩා ප්‍රඥාවන්ත වෙන්න ඕන. හරි? දෙවියන් වහන්සේගේ දරුවෝ ලෝක මිනිසුන්ට වඩා අහිංසක වෙන්න ඕන. දෙවියන් වහන්සේගේ දරුවෝ දෙවියන් වහන්සේව දන්නේ නැති සෙනගට වඩා නම්‍යශීලී වෙන්න ඕන. සමහර කිතුරු හිත තද කරගෙන ඒගොල්ලෝ අනිත්‍යයට පාට් එක දාගෙන එක පොලිස් කාර්යෝ. දෙවියන් වහන්සේ රෝකන්නේ නම්‍යශීලී වෙන්න.
උන්වහන්සේගේ වචනේ කියනවා මු르දුකම ශුද්ධාත්ම වහන්සේගේ ඵලය. ඒක මු르දුකම. මු르දුකම කියන්නේ නම්මශීලී බව. ඒක ශුද්ධාත්ම වහන්සේගේ ඵලය. දෙවියන් වහන්සේගේ මිනිස්යා ඔබ. එවනම් ඔබ තුලින් ක්‍රියා කරන්න යනවා. එවනම් යහපත් දේ කරන්න යනවා. ඉස්කෝලේ 7 දී මම ඒ පන්තියට වැටුණා. ඒක තමයි ප්‍රින්සිපල්ස් එකේ තියෙන අධ්‍යාපනයේ මට්ටමේ අඩුම ළමයි ඉන්නවා. මම අයියේකේ ඉඳලා ඒකට ආවා. එදා ඉඳලා මම පල්ලෙහාට. මට ඊට පස්සේ O level කරාට පස්සේ මම O level fail. මම O level කරාට පස්සේ මම හිතුවා මට ජීවිතේ වැඩක් නැහැ කියලා. මට හිතුණා මම වැඩක්. මොකටද මම ජීවත් වෙන්නේ? හැබැයි ප්‍රඥාවන්ත ස්වාමීන් වහන්සේ මම ආවා. හalleluya. උන්වහන්සේ මට ප්‍රඥාව. උන්වහන්සේ මට ආශිර්වාද. මගේ ජීවිතේ මම දෙවියන් වහන්සේත් එක්ක කාලය ගත කරන්න පටන් ගත්තා. මම යාඥා කරන්න පටන් ගත්තා. මට මේ කැමතුණා ගිටාර එක ගන්න. නමුත් මට ගිටාර එකක් නැහැ. පාස්ටර් ගිහෝන් ෆොන්සේකා ගිටාර එක ගෙනල්ලා තියෙනවා අර පාස්ටර් මේ ඒ ප්‍රොග්‍රෑම් තියෙන අනාතනි පාස්. මම හොරෙන් අරගෙන ඒක ගැහුවා. හරි. මම ඕගන් එක වාදනය කරන්න පටන් ගත්තා. ප්‍රධාන පාලකතුමාට සමහර අය ගිහිල්ලා කිව්වා මේ චන්දට ඕගන් එක ගහන්න දෙන්න බෑ. චන්දට ඕගන් එක තලනවා. පාස් මට කිව්වා නමස්කාර සංගීත බාහන්න බාර විඥායි කියන ඔය ඕගන් එක විනාශ කරන්න යන්නේ ඕගන් එක දෙන්න එපා. මේ පොඩි ඕගන් එකක් තියෙනවා ඔය අරගෙන ගහන්න. YMC එකේ ගහපු පොඩි ඕගන් එක මට දුන්නා. මේක තියාගෙන රැත් මොකද ස්වාමීනි ඔබ මට උපකාර. ප්‍රඥාවන්තකම මට දෙන්න. එයාට මට ආශිර්වාද. හරි. එයාට ආශිර්වාද. මට ප්‍රඥාව ලැබුණා නම් මට නුවණ ලැබුණා නම් ඒ මං ගන්න දෙයයන්ට පාඩපත් කරලා ගන්න. මම එහෙම කරා. මට ප්‍රඥාව දුන්නේ මගේ ස්වාමීන් වහන්සේ. හalleluya. මට ප්‍රඥාව දුන්නේ ඒ අන්ධකාරය බලයෙන්. මගේ යේසුස් වහන්සේ. පුදුම දෙයක්. එනවාස් මට ආශිර්වාද. මෙතන මේ කඩා වැටුණු යාකෝබ් දෙවියන් වහන්සේ අදහිල්ලේ ප්‍රඥාවේ තීරණ ගත්තා. එනවාස් ආශිර්වාද. සමහර වෙලාවට නිකන් කපට තීරණ වගේ. නමුත් දෙවියන්වහන්ස ආශිර්වාද. අද උදෑසන කියන්නේ ස්වාමී. ඔබ මගේ දෙවියන්. ස්වාමීනි ප්‍රයෝජන ලබා ගැනීමට මට උගන්වන්නේ වහන්සේ. හරි. මිනිස්සුත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න එපා. ප්‍රඥාවන්ත ගෘහකාරයෙක් වගේ ප්‍රඥාවන්ත නිර්මාණශීලී ගෘහ නිර්මාණ ශිල්පියෙක් වගේ යේසුස් වහන්සේගේ නාමයෙන් වැඩ. උන්වහන්සේ ඒ වගේ ලෝකයේ තුල ක්‍රියා කරනවා. අර සහෝදරය කියනවා යේසුස් වහන්සේ අවශ්‍යව. අපි නැගිටිමු. අපි හදවත අපි විවෘත කරමු අද උදෑසන. අපිට ආදරය කරන ස්වාමීන් වහන්සේ. අපි ගායනා කරමු මේ ගීතිකාව. මම ගොඩක් කැමති මේ ගීතිකාව. මා කැඳවූ දෙවියන්. මාව ස්පර්ශ කරාව. අද උදෑසන සමානලට ජීවිතේ කඩා වැටිලා. මම මොකද කරන්නේ දන්නේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ ළඟ ඔබ උන්වහන්සේගේ හඬට අහුම්කම් දෙනවා. ඔබ උන්වහන්සේට විශ්වාස කරනවා. ඔබේ සමාදානයේ ගංගාවක් වගේ ගලන්න යනවා. අපි ගායනා කරමු. මා කැඳවූ දෙවියන්. ඔබේ කරුණාවයි සමගාවක් මට හොයි. ඔබේ කරුණාව නුමැතිනම් මා ජීවත් නොවේ. ඔබේ सुधारने के बारे में दास करा, ओके दास को पालन करा,
ස්වාමී සුදාත්මනි මාතුල ක්‍රියා කරන්න මම ඔබට බාර වෙනවා. ඒ ප්‍රසිද්ධ මට දෙන්න. ඒ උපක්‍රමශීලී ආත්මය ස්වාමීනි මට දෙන්න. ස්වාමීනි ඒ දැනගන්නේ ආත්මය මට දෙන්න. ස්වාමීනි මාව නිදහස් කරන්න. බබිලෝනියේ මම එළියට එනවා. කල්දිවරුම කරේ මම එළියට එනවා. ස්වාමීනි ඔබගේ හඬට මම අහුම්කම් දෙන්න යනවා. සමාදානය ගංගාවක් වගේ ස්වාමීනි ධර්මිෂ්ඨකම මොහොතේ රැලි වගේ ඉන්නවා. මම ඒක අත්පත් කර ගන්නවා ස්වාමී. මම ඒක අත්පත් කර ගන්නවා. යාකොබ්ට මොකුත් නැති වුණා. නමුත් ඔහු තීරණයක් කරගෙන ඇදහිල්ලෙන් ඔහු වැඩ කරන්න පටන් ගත්තා. ඔහු ඒ කෝටු හිටෙව්වා සත්තු වතුර බොන්නේ නැතන්ව. උන්වහන්සේ වර්ධනය දෙන දෙවියන් වහන්සේ. දේව වචනේ යෙසායා පොතේ 48 වෙනි පරිච්ඡේදයේ කියනවා ඔහු තමාගේ මාර්ගය සඵල කර ගන්නවා ඇත. සඵල කර ගැනීමේ අයිතිය අපිට දීලා තියෙනවා. දුර්වල වෙන්නත් පුළුවන්. තීරණයක් ගන්න. ස්වාමීනි මම සඵල වෙයි. මම මගේ මාර්ගය සඵල කර ගන්නවා. මට ශක්තිය දෙන්න. මට මේක මගේ බලයෙන් කරන්න බෑ. මට උපකාර කරන්න.